Hello guys, welcome back to my YouTube channel. ඔන්න අද මම ඔයගලන්ට අරන් ඇවිල්ලා තින්නේ මම ළඟදි ගියපු ආතල්ම ට්‍රිප් එකේ වීඩියෝ එක. මේ තමයි අපේ ඔෆිස් එකේ ඇනුවල් ට්‍රේනින් ට්‍රිප් එක ගියපු දවස. ඉතින් අපි ගියේ නොවැම්බර් 9 වෙනිදා. මේක පොඩි ඩේ අවුට් එකක් විදිහට තමයි යන්නේ. අපි ගියේ වාද්දුව සැෆ්‍රන් බීච් හොටෙල් එකට. ඉතින් මේ හොටෙල් එකත් ලස්සන ප්ලේස් එකක්. එහා පැත්තෙන් බීච් එක තියෙනවා, හරිම ලස්සනයි. අපි මුලින්ම කරේ අපිට ගේම්ස් ටිකක් තිබ්බා. ඒකට ටීම් 3කට බෙදිලා ඒ ගේම්ස් 3ක් තිබ්බා. ඒ 3 කරා. අපි ඉතින් කට්ටියත් එක්ක කතා කරලා ෆොටෝස් ටිකක් ගහලා ඊට පස්සේ අපි ආවා බීච් එක පැත්තට. බීච් එකෙත් පොඩ්ඩක් වෙලා ඉඳලා ඊට පස්සේ තමයි හොඳම හරිය පටන් ගත්තේ. ඩාන්ස් කරන්න පටන් ගත්තා. අපි කෑවෙත් නැහැ, මොකුත් නැහැ. ඩාන්ස් කරන්න තමයි මුලින්ම පටන්. මෙතනදී ඩාන්සින් කම්පිටිෂන් එකකුත් තිබ්බා. ඒකෙදී අපි මුලින්ම කට්ටියත් එක්කම ඩාන්ස් කරලා ඒකෙන් 10 දෙනෙක්ව තෝරගත්තා. ඒ 10 දෙනාගෙන් ප්ලේසස් 3ක් දුන්නා. ඒකෙන් ඩාන්සින් වලින් සෙකන්ඩ් ප්ලේස් එක ගන්න මට පුළුවන් වුණා. ඩාන්ස් කරලා ඉවරලා අපි ගියේ කෙලින්ම බුෆේ එක පැත්තට. මුලින්ම තිබ්බා සුප් කෝන් එකක්, සුප් ඇන්ඩ් බවුන්ස් තිබ්බා එතන. ඒ වගේම සැලඩ් කෝන් එකක් තිබ්බා. ඊට පස්සේ බුෆේ එකේ තිබ්බා එක එක වෙරයිටිස් වලින් කෑම, නූඩල්ස්, පාස්තා හැම එකක්ම තිබ්බා එතනත්. ඒ වගේම වෙනමම ශ්‍රී ලංකන් කෝණයකුත් තිබ්බා, පොල් සම්බෝල, ඒ වගේ ශ්‍රී ලංකන් කෑම ටිකකුත් තිබ්බා. ඊට පස්සේ අපි ඩෙසර්ට් පැත්තට යන්. ඩෙසර්ට් කෝන එකේ තිබ්බා වටලප්පන්, අයිස්ක්‍රීම්, ජෙලි, ඒ වගේ හැම දෙයක්ම තිබ්බා. ඇත්තටම මේ බුෆේ එකේ ගොඩාක් වෙරයිටිස් තිබ්බා. මේ බුෆේ එක ගොඩක් හොඳයි. ඊට පස්සේ තිබ්බේ ප්‍රයිස් ගිවින් එක. මං කිව්වේ ඩාන්සින් කම්පිටිෂන් එකේ සෙකන්ඩ් ප්ලේස් හම්බුණා. ඒකටත් පොඩි ගිෆ්ට් එකක් හම්බුණා. මම වීඩියෝ එකේ මුලින්ම පෙන්නුවා ඔයගලන්ට කොලයක්. ඒකේ තියෙන නම්බර්ස් වලින් රෙෆර් ඩ්‍රෝ එකක් තිබ්බා. ඒකෙනුත් කට්ටිය සිලෙක්ට් කරගෙන ඒගොල්ලන්ටත් ගිෆ්ට් දුන්නා. ඊට පස්සේ අපි බැස්සේ ආයේ සුපුරුදු වැඩේට. ඉතින් ඩාන්ස් කරන්න තමයි පටන් ගත්තේ. රෑ වෙනකම්ම ඩාන්ස් කරපු එක තමයි කරේ.
ඇත්තටම ගොඩාක් කාලෙකින් ගියපු ආතල්ම ට්‍රිප් එකක් තමයි මේක. ගොඩාක් ඩාන්ස් කළා. එක දවසක් වුණාට ලස්සන මතක ගොඩක් එකතු කරගත්ත දවසක්. ගොඩාක් අලුත් යාළුවෝ හම්බුණා. සතුටින්ම හිටපු දවසක් ඇත්තටම. වයස් භේදයක් නැහැ. වයසක අය, තරුණ අය දෙගොල්ලම එකට ඩාන්ස් කරා. ආතල්ම දවසක්. ඉතින් ඔය විදිහට තමයි අපේ ඔෆිස් එකේ ඇනුවල් ට්‍රේනී ට්‍රිප් එක දවස ගෙවුනේ. ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න. ආයෙත් එහෙනම් ලස්සන වීඩියෝ එකක් අරන් එන්නම්. එතකන් පරිස්සමෙන් ඉන්න. bye bye.